++ paper 1 එකේ පළවෙනි structured disease එකේ discussion එක තමයි යන්නේ. එතකොට ගෝලමානයෙන් තමයි ප්‍රශ්න වෙන්න දෙන්නේ. ගෝලමානය ගැන ගොඩක් අය දන්නවා කියලා හිටියට ලස්සන පොයින්ට් ගණනාවක් තියෙනවා. ඔයාලට මිස් වෙලා තියෙන්න පුළුවන්. හරිද? ඒකට මම පොඩි chart එකක් මුලින්ම ගහගත්තා. එතකොට ගෝලමානය කියන්නේම මුලින්ම ඔය ඔයගොල්ලන්ට පේපර් එක හම්බෙලා තියෙනවා. ඒකේ රූපේ මොන වගේද කියලා ගයිඩ් එකක් තියෙනවා. ඔක උච්ච ලොකු නෑ. මේක ඉතාමත්ම චූටි උපකරණයක් ඇත්තරම. මේකෙදි මුලින්ම මේ ගෝලමානය කිව්වහම ආට කොටස් 3කට අදාළව මම මේ මයින්ඩ් මැප් එක වල ගහලා දීලා තියෙනවා. මේක කිසිම එකම පොයින්ට් එකක්වත් අඩුපාඩුවක් නැතුව ඔයාගේ මතකයේ රඳවන්න තමයි මේක දායක වෙන්නේ. හරිද? එතකොට ගෝලමානයට ගියාට පස්සේ මුලින්ම අපි view මේක මොන වගේ උපකරණයක්ද මේක හැදලා තියෙන්නේ මොනවයින්ද? අපි දන්නවා සිරස් පරිමාණයක් තියෙනවා. ඒ කියන්නේ සිරස් පරිමාණය තියෙනවා ඔහොම තිගාදට. ඊට පස්සේ වෘත්තාකාර වට පරිමාණයක් තියෙනවා. ඒ වගේම ආධාරක පාද නිකම්ම පාද දැන් අපිටත් පාද දිනවනේ බං. ඒ හින්දා ඔය ලියද්දි නම් කරන්නේ ගොඩක් ළමයි ලියලා තිබ්බ නිකම්ම පාද කියලා. එහෙම හරියන්නේ නැහැ බං. ආධාරක පාද කියලා හරියට ලියන්න ඕනේ. එහෙම නැත්නම් ගෝලමානයේ පාද කියලා ලියන්න. හරිද? ඊට පස්සේ තව තියෙනවා මොකද්ද අර කරකවන්න පුළුවන් ස්ක්‍රූප්පුව. හරිද? ඒ ස්ක්‍රූප්පුව දක්ෂිනාවර්තව කරකිව්වොත් තමයි ඔය යටට යන්නේ. වෘත්තාකාර පරිමාණය දක්ෂිනාවර්තව කරකිව්වොත් තමයි බං ඔය ස්ක්‍රූප්පුව යටට යන්නේ. එහෙම නැත්නම් ඕක උඩට එන්න නම් මොකද්ද ගන්න ඕනේ? වාමාවර්තව කරකවන්න ඕනේ. අපි දන්නවා ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්ත මොකද්ද? දක්ෂිනාවර්ත පැත්ත. වාමාවර්ත කියන්නේ ඉතින් ඒකේ අනිත් පැත්ත. එතකොට ඕක පල්ලෙහාට එවන්න ඕන නම් ඔහොම තද කරන්න ඕනේ දකුණු පැත්තට. එතකොට තමයි ඕක කොහොම පල්ලෙහාට එන්නේ. ඉතින් ඔය දේවල් ටික තමයි මූලිකවම ගෝලමානය ගැන කියන්න දෙන්නේ. එතකොට මුලින්ම view එක ගැන ඔය ටික තමයි තියෙන්නේ. එතකොට මම දැන් කිව්වා. එතකොට ප්‍රශ්නේ අහලා තියෙනවා කොටස් නම් කරන්න කියලා. එතකොට A කියන්නේ ප්‍රධාන පරිමාණය, B කියන්නේ වෘත්තාකාර එහෙම නැත්නම් වට පරිමාණය, C කියන්නේ ස්ක්‍රූප්පුව සහ D කියන්නේ ආධාරක පාද. හරිද? ඊට පස්සේ අපි එනවා මෙන්න මේ භාවිතය. භාවිතය අපිට ලස්සනට කොටස් 3කට කොටස් 2කට කඩලා ඉගෙන ගන්න පුළුවන්. භාවිතය ගත්තොත් මම භාවිතය පටන් ගත්තීම මොකද්ද ගන්න ඕනේ ස්ටෙප් කීපයක් තියෙනවා. ඒ වගේම පාඨාංග ලබා ගැනීමට අදාළ ලස්සන ස්ටෙප් ටිකකුත් තියෙනවා. හරිද? මම ඒ ටික කියලා දෙන්නම්. ඊට පස්සේ අපි කතා කරනවා මේ ගෝලමානය ඇත්තටම ගන්නෙ මොකටද කියලා. හරිද? එතකොට ඇත්තටම ඇයි බං උඹ ගෝලමානය පාවිච්චි කරන්නේ? ගෝලමානය පාවිච්චි කරන්නේ වක්‍රතාරයට අදාළ පාඨාංග ලබා ගන්න. දැන් වක්‍රතාරය සෙවීමට මේක පාවිච්චි කරනවා කියලා ලිව්වොත් ඒක හරියද? අපිට කෙලින්ම ගෝලමානය පාවිච්චි කරලා වක්‍රතාරය හොයන්න බෑ බං. කෙලින්ම වක්‍රතාරය හොයන්න බෑ. හැබැයි වක්‍රතාරයට අදාළ පාඨාංග දෙකක් මිනුම් දෙකක් ලබාගෙන ඒ දෙක පාවිච්චි කරලා සූත්‍රයට දාලා තමයි වක්‍රතාරය ගන්නෙ. හරිද? ඕකත් හොඳට ස්ට්‍රක්චර් වල අපි නියමිත පොයින්ට් එකට ලස්සනට ලියන්න ඕනේ. හරිද? නිකම්ම වක්‍රතාරය සෙවීමට කියලා ලිව්වොත් ඒක අසම්පූර්ණ පිළිතුරක් වෙනවා. හරිද? ඒවත් මේ ප්‍රශ්නේ තියෙනවා අහලා මේ පේපර් එකේ. ඒ වගේම ඊට පස්සේ අපි මුලින්ම භාවිතය හේවත් ආරම්භය භාවිතය යටතේ ආරම්භය කොහොමද අපි ගෝලමානය සිද්ධ කරන්නේ? ස්ටාර්ට් එක ගන්න කොහොමද කියලා. මුලින්ම බලන්න ඕනි බම් මේකේ මූලාංක දෝෂය කියලා එකක් තියෙනවද කියලා. අපි දන්නවා මෙහෙම අපි ගෝලමානය ගත්තොත් මේක සෙට් වෙනවනේ එන්න මේ වගේ ප්‍රධාන පරිමාණයක්. මේක මධ්‍ය ශුන්‍ය පරිමාණයක්. ඇයි මැද තමයි බිඳුව තියෙන්නේ. ඒක මැද බිඳුව තියෙන හින්දා තමයි අනිත් උපකරණ වලින්ම වෙනස් වෙන්නේ. හරිද? අනිත් ඒවායේ කෙලවරේ තමයි බිඳුව තියෙන්නේ. මේකේ මැද. හරිද? ඕකේ ඔහොම තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම මේක වෙන්න මේ සෙන්ටිමීටර් එකක් කොටස් 10කට කඩලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක චූටි ගැප් එකක් මිලිමීටර් එකක් වගේ තමයි වෙන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ මේක ප්‍රධාන පරිමාණය මේක මිලිමීටර් වලින් තමයි සාමාන්‍යයෙන් ක්‍රමාංකණය කරලා තියෙන්නේ. ඒත් එක්කම වෘත්තාකාර වට පරිමාණයක් සෙට් වෙනවා. මේකේ බිඳුව තමයි උතන තියෙන්නේ. හරිද? එතකොට මේක වෘත්තාකාර පරිමාණය මේක වට පරිමාණය. මෙන්න මේකේ බිඳුවයි මෙන්න මේ වට පරිමාණ බිඳුවයි ප්‍රධාන පරිමාණ බිඳුවයි එකිනෙකට සමපාත වෙලා තියෙනවා නම් අපි කියනවා මූලාංක දෝෂයක් නැහැ කියලා. මම දැන් ප්‍රශ්නයක් අහුවොත් මෙන්න මෙතනද පහ තියෙන්නේ මෙතනද 95 තියෙන්නේ කියලා. මේක කොටස් 100කට කඩලා තියෙන්නේ. මම කියන්නේ ස්ටෑන්ඩඩ් ගෝලමානය. ස්ටෑන්ඩඩ් ගෝලමානය වට පරිමාණය කොටස් 100කට තමයි කඩලා තියෙන්නේ. හැබැයි වර්තමානයේ කොටස් 50කට කඩපු ඒවාත් තියෙනවා. හරිද? ඒ හින්දා ස්ටෑන්ඩඩ් එක මේක වුණාට වෙනස් කරලා ප්‍රශ්න එන්න පුළුවන්. හරිද? ඒක මෙමුම් උපකරණ වලින් ගොඩක් කාලෙකින් හරියට ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ නේද? ඒ හින්දා මේක ගොඩක් වැදගත් වෙනවා ඉස්සරහට. හරිද? එතකොට මෙන්න මේ කියන ගෝලමානයේදී මෙන්න මේ බිඳුව එක මත හිතන්න පුළුවන්. හරිද? ඒතකොට මූලාංක දෝෂයක් හොයන එක තමයි ඔන්න ආරම්භයේදී අපිට වැදගත් වෙන්නේ. හැබැයි මේ මූලාංක දෝෂය මගහැරලා පාඨාංක වලට ලබා ගන්නත් පුළුවන්. ඒකත් ඉස්සරහදී කතා කරනවා. හරිද? එතකොට මම දැන් කිව්වනේ මෙතනද 5 මෙතනද 95 තියෙන්නේ කියලා. ඒක හොයාගන්න ලේසි. මේ වෘත්තාකාර පරිමාණය ඔන්නෝමනේ තියෙන්නේ. වෘත්තාකාර පරිමාණය මෙතන බිඳුව තියෙනවා නම් අර 5 10 15 20 ඔහොම යන්නේ බන් දකුණු පැත්තට තමයි කැරකෙන්නේ. අර ඔර්ලෝසුව දිනවා වගේ දකුණු පැත්තට තමයි වැඩි වෙවි යන්නේ. එතකොට එහෙනම් මෙතන 5 නම් මෙතන තමයි 95 තියෙන්නේ. 50කට කඩලා තියෙන්නේ කියලා මෙතන තමයි
45 තියෙන්නේ. හරිද? එතකොට ඔය ටික තමයි මුලින්ම කතා කරන්න තියෙන්නේ. දැන් මූලාංක දෝෂයක් තියෙන එකත් බං අපිට කොටස් දෙකකට කරන්න පුළුවන්. පළවෙනි එක තමයි දැන් මෙහෙම ප්‍රධාන පරිමාණය මැද බිඳුව තියෙනවා නම් මෙන්න මේ උඩින් තියෙන්න පුළුවන් නේ. මේ බිඳුව උඩට එන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මෙන්න මේ බිඳුව යටට එන්න පුළුවන්. මෙන්න මේ බිඳුව යටට එන්න පුළුවන්. මෙතන බිඳුවමද තියෙන්නේ කියන එක අපිට වැඩක් නැහැ. ඔයා හිතන්න මෙතන 5 වගේ ලකුණක් ආවා කියලා. මෙතන 5 වගේ ලකුණක් ආවොත් ඒත් කේස් එකක් නැහැ. මෙතන අපිට ලස්සනට ගන්න පුළුවන්. හරිද? මෙන්න මෙතනත් 5 වගේ ලකුණක් එන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ආරම්භ කරන ස්ථාන දෙක ගොඩක් වැදගත් වෙනවා. ආරම්භයේදී මේ වෘත්තාකාර පරිමාණයේ ලකුණ තියෙන්නේ බිඳුවට වඩා උඩින්ද බිඳුවට වඩා යටින්ද කියන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඔක තමයි බං ආරම්භය ගැන තියෙන අපිට පොයින්ට් එක. ඊට පස්සේ පාඨාංග ලබා ගන්නදෙත් චූටි වැදගත් කාරණා ටිකක් තියෙනවා. මුලින්ම ඔයාලට දැනගන්න ඕනේ මේක කුඩාම මිනුම. කුඩාම මිනුම කොහමද ගන්නෙ? කුඩාම මිනුම ගන්නෙ මෙන්න මේ කියන මිලිමීටර පරිමාණයේ, ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ එක කොටසක්. මං කිව්වා මෙන්න මේ සෙන්ටිමීටර එකක් කොටස් 10කට කැඩුවා කියන්නේ මේක චූටි ගැප් එකක් මිලිමීටර එකයිනේ බං. එතකොට කුඩාම මිනුම අපි හොයන්නේ කොහොමද? ප්‍රධාන පරිමාණයේ කුඩාම මිනුම ගන්නේ ප්‍රධාන පරිමාණයේ චූටි කොටසක අගය බෙදනවා වෘත්තාකාර පරිමාණයේ කොටස් කීයකින් හැදිලා තියෙනවද කියන එක. හරිද? එතකොට මෙතන ගත්තොත් එහෙම ප්‍රධාන පරිමාණයක චූටි කොටසක් මිලිමීටර 1යි. වෘත්තාකාර පරිමාණයේ කොටස් කීයක් තියෙනවද? 100යි. එහෙනම් මේක 0.01 මිලිමීටර්ස් කියලා ඔන්න කුඩාම මිනුම සෙට් වෙනවා. කොහොමද කුඩාම මිනුම හොයන්නේ? ප්‍රධාන පරිමාණයේ චූටි කොටසක අගය බෙදනවා වට පරිමාණයේ කොච්චර වටේට කැලි කඩලා තියෙනවද කියන ගානේ. හරිද? ඔක තමයි ඉතින් මූලිකව කියන්න තියෙන පාඨාංග ලබා ගැනීමේ පළවෙනි පොයින්ට්. හරිද? ඊට පස්සේ මම පාඨාංග ලබා ගැනීමේදී තව චූටි පොයින්ට් දෙකක් අපිට වැදගත් වෙනවා. පාඨාංග ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. පාඨාංග ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය ගත්තොත් එහෙම ලස්සන පොයින්ට් බං. හරිද? එතකොට මේවා දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම පොයින්ට් බුක් එකේ ලියා ගන්න. හරිද? එතකොට දැන් මම මේ පාඨාංග ලබා ගන්න පළවෙනි ක්‍රමය. හරිද? පළවෙනි ක්‍රමය ගැන තමයි මේ මම චුට්ටක් වඩ පැහැදිලි කරන්න යන්නේ. ක්‍රමය එක. හරිද? මේකදී මූලාංක දෝෂයක් තිබ්බත් නැතත් බං මේකට අවුලක් නැහැ. ඔයාලට මූලාංක දෝෂයක් තිබ්බද නැද්ද කියලාවත් වැඩක් නැහැ. මේකෙන් ඔයාලට පාඨාංගය ලස්සනට ගන්න පුළුවන්. හරිද? එතකොට මූලාංක ශෝධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? එතකොට මේකෙදි කරන්නේ අපි දන්නවා මේ තුඩු තුන එකම මට්ටමේක තියලානේ අපි මුලින්ම මේක ලබා ගන්න. මුලින්ම ඔය කියන ආධාරක පාද තුනයි මම මෙතන තුන්වෙනි පාදේ පෙන්නන්නේ ස්ක්‍රූප්වයි මෙන්න මේ සෙට් එකම එකම තලයක් මත තියලා ඊට පස්සේ මෙන්න මේ රීඩින් එක ගන්නවා. මම මෙතන පහලියක් නැතුව මෙතන බිඳුව ලිව්වේ නැතුව පහලිව්වේ නේද? මෙතන මූලාංක දෝෂයක් තිබ්බත් කේස් එකක් නෑ කියලා වෙන්නන්න. හරිද? මෙතන බිඳුවයි සමපාත වෙලා කියන මූලාංක දෝෂයක් නෑ කියලා. මේක මූලාංක දෝෂයක් නැතුව තිබ්බත් මූලාංක දෝෂයක් තිබ්බත් මේක අවුලක් නෑ. ඒකයි මම මෙතනට 5 කියලාම නෙව්වේ. හරිද? දැන් මේක ඔයා මෙහෙම මුලින්ම රීඩින් එක ගන්නවා. ඊට පස්සේ දැන් ඔයා හිතන්න කාසියක ඝනකම වගේ දෙයක් වුණත් මේකෙන් මයින්ඩ් පුළුවන්. ඔයා මෙතනින් මොකක් හරි කාසියක් හරි මොකක් හරි පොඩි වස්තුවක් තිබ්බා. හැබැයි මේක තියලා ඔයා මේක මෙන්න මේ ගානට වඩා චුට්ටක් වැඩියෙන් උඩට උස්සනවා. දැන් කාට හරි කියන්න ඕන නම් කොහොමද මේක උඩට උස්සන්නේ කියලා වාමාවර්තවද දක්ෂිනාවර්තවද? වාමාවර්තවද කරකවුවොත් තමයි බම් මේක ඉහළට ඉස්සෙන්නේ. දකුණු පැත්තට කරකවුවොත් තමයි මේක පල්ලෙහාට එන්නේ. ඒකට මේක වාමාවර්තව මේක කරකවනවා. වාමාවර්තව කරකවුවාට පස්සේ මේක උඩට ඉස්සෙනවනේ. එතකොට ඔයා හිතන්න මේක 1යි 2යි. ඒ කියන්නේ මිලිමීටර්ස් දෙකක් උඩට පැනනවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? මේකේ ආයි ගෑවෙන විදිහට ඔයා මේක පල්ලෙහාට ආයිමත් දකුණු පැත්තට කරකවනවා. එතකොට මේක ගන්නට ස්පර්ශ වෙනවා. එතකොට රීඩින් එක ගන්නවා මෙතන අන්න මිලිමීටර් 1යි කියලා නම් ලස්සනට හම්බෙනවා. එතකොට ඔයා මේ උඩට උස්සපු ගානෙන් මෙන්න මේ ආපහු පල්ලෙහාට ආපු කොටස් ගන්න අඩු කරාට පස්සේ පල්ලෙහාට ආපු රීඩින් එක අඩු කරාට පස්සේ ඔයාලට ලස්සනට උත්තරය හම්බෙනවා. ඒක තමයි ඔන්න පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයේ කිසිම කේස් එකක් නැහැ. අපිට මූලාංක දෝෂයක් තිබ්බත්. ඊට පස්සේ අපි කතා කරමු දෙවෙනි එක. දෙවෙනි ක්‍රමය ගැන. දෙවෙනි ක්‍රමයත් ලස්සන ක්‍රමයක්. හරිද? දෙවෙනි ක්‍රමයේදී හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. ඒ කේස් එකත් මම ඔයාලට ලස්සනට කියලා දෙන්නේ. ඔයා හිතන්න මොකක් හරි වස්තුවක ඔයා ඝනකම මයින්නවා නම් මොකක් හරි පාඨාංකයක් ගන්නවා නම් මුලින්ම මූලාංක දෝෂයේ පාඨාංකය ගත්තා. ඒ කියන්නේ මුලින්ම මෙන්න මේ අවස්ථාවේ පාඨාංකය ගත්තා. ඒක අපි හිතමු රීඩින් 1 කියලා. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ කාසියක් තියලා දැන් මේක වැඩිපුර උස්සන්නේ නැහැ බං. ගානට මේකට අදාළව මෙන්න මේ වගේ අදාළ උසට විතරයි උස්සන්නේ. අදාළ උසට විතරක් උස්සලා ඔන්න දෙවෙනි රීඩින් එක ගත්තා. ඉතින් පාඨාංකය ගන්නවා R2 වලින් පසු පාඨාංකයේ මුල් එක අඩු කරාම ඔයාලට පාඨාංකය හම්බ වෙනවා.
හරිද? මෙතනදී පොඩි කේසයක් තියෙන්නේ අර මූලාංක දෝෂය වගේ දේවල් තිබ්බොත් එහෙම ඒ බලපෑම ඔයාට මෙතනදී ලැබෙන්න පුළුවන්. මේ ගානට මේ උත්තරයට අර කලින් නම් අපිට කිසිම මූලාංක දෝෂයේ බලපෑමක් අවුලක් නැහැ. අයියේ අපි අර මේ වෘත්තාකාර පරිමාණය වට කොච්චරක් උඩට කැරගෙනවද කියලා මතක තියාගෙන වට 20ක් උඩට කැරගෙවුවා නම් ආයි වට 10යි නම් පල්ලෙහාට කැරගෙවුවා 20න් 10ක් අර වට ගානට අදාළව ලස්සනට පාඨාංකය ගන්න පුළුවන් මූලාංක දෝෂය වැඩක් නැහැ. හැබැයි මෙතනදී මොකද්ද අර මෙන්න මේ කියන පාඨාංකයත් අපි අරගෙන තමයි මෙන්න මේ මුල් පාඨාංකයත් අරගෙන තමයි දෙවෙනි පාඨාංකයත් ගන්න. එතකොට අර දෝෂවල බලපෑමක් එන්න පුළුවන්. හරිද? එහෙම නැත්තම් ලොකු අවුලක් නැහැ. ඒ ටික තමයි මුලින්ම කියන්න තියෙන්නේ. ඒ වගේම තව වැදගත්ම පොයින්ට් එකක්. මේක ගණන් වල නිතරම ප්‍රශ්න වල අහන පොයින්ට් එකක් තියෙනවා. ඒ පොයින්ට් එක දිහාවට ගියොත් එහෙම දැන් මෙන්න මේ වගේ අවස්ථාවක ඔයා කොහොමද දැනගන්නේ ස්ක්‍රූප්පුව ගානටම මෙන්න මේ පෘෂ්ඨයේ තලයේ ටච් වුණා කියලා දැනගන්නේ කොහොමද? අවුලක් නැහැ අපිට හිතෙනවා ඕක අනේ ඔහොම තියලා නිකන් පල්ලෙහාට ගිහුවාම අනේ අපිට අතර දැනෙනවනේ මේක අතර දැනෙනවනේ ගෑවෙනවා වගේ එහෙම හිතෙනවා. හැබැයි මේකේ කුඩාම වෙනම කොච්චරක්ද බං 0.01 මිලිමීටර්ස්. හරිද? හදිස්සියේ වගේ ඕක තව චූටි දශමයක් මේක පල්ලෙහාට අපිට මේ මෙන්න මේ තලයේ ඇතුළට කපාගෙන යන්න බැයිද? චූටි දශමයක්. ඒ හින්දා අපි මොකද්ද කරන්නේ? මෙන්න මෙහෙම වැඩක් කරනවා. මෙන්න මේ තලය ඔයා නිකම්ම තලයක් ගන්නෑ. මේක සමපාත වෙනවද කියලා හරියට බලන්න ගන්නේ කණ්ණාඩියක් නෙමෙයි බං. ඔක කණ්ණාඩියක් කියලා කිව්වොත් වැරදි. මෙන්න මේ වගේ උඩ පෘෂ්ඨය උපදමපු මෙන්න මේ වගේ වීදුරු කැල්ලක් තමයි ගන්න. උඩ පෘෂ්ඨය උපදමනවා. උපදමනවා කියන්නේ එතකොට මෙතනින් උපදමු වීදුරු පෘෂ්ඨයක් ගන්නවා මේ උඩ කොටස. එතකොට මෙතනින් ආලෝකය හොඳට පරාවර්තනය වෙනවා. අපි කරන්නේ දැන් මේක අර වගේම උඩ උස්සලා තිබිලා ඔන්න පල්ලෙහාට ගෙනාවම අපි දන්නවා මේකේ ප්‍රතිබිම්බයක් හැදෙනවානේ. අපි දන්නවා කණ්ණාඩියකින් වුණත් අපේ ප්‍රතිබිම්බනේ හැදෙන්නේ. ප්‍රතිබිම්බයක් හැදෙනවා. එතකොට මේක ක්‍රමයෙන් පල්ලෙහාට ඇවිල්ලා මේක ටච් වුණාට පස්සේ වන් මෙන්න මේ ප්‍රතිබිම්බය මේකේ ලස්සනට හැදෙනවා. එතකොට මේක අපිට ඔන්න පේනවත් එක්ක දැන්නේ. අර දැනෙනවත් එක්කම පේනවත් එක්කනේ. එතකොට සංවේදනයන් දෙකක්. ඇහෙනුත් අපිට පේනවා අතටත් අපිට දැනෙනවා. ස්පර්ශය කියන දෙකම පාවිච්චි කළා වුණ වඩාත් සාර්ථකව මෙන්න මේක ලස්සනට ගෑවුණා ස්පර්ශ වුණා කියලා අපිට ගන්න පුළුවන්. හැබැයි දැන් ඔබ කණ්ණාඩියක් පාවිච්චි කරා නම් කණ්ණාඩියක මෙතන තමයි තියෙනව ධර්මමුෂ්ඨය කියන්නේ කණ්ණාඩියක වෙන්නේ බා මෙන්න මෙතනින් තමයි පරාවර්තනය. එතකොට අර මෙන්න මේ කියන මෙහෙම වැදුනට මෙන්න මේ වගේ කලින් තැනක මෙන්න මෙතන මෙන්න මේ හරියදී තමයි අපිට ප්‍රතිබිම්බය පේන්නේ. එතකොට මේ වගේ ગેප් එකක් හිටිනවා. ඒ හින්දා මොකද්ද අපි මුලින්ම කරන්න ඕනි පොයින්ට් එක මෙන්න මේ වගේ මෙන්න මේකෙදී නම් උඩ පෘෂ්ඨයෙන්ම තමයි උපදැම්ම කියන්නේ. මොකද්ද උඩ පෘෂ්ඨයෙන්ම තමයි ආලෝකේ පරාවර්තනය වෙන්නේ. එතකොට මෙතනට එනකම් මේක එනවා. කණ්ණාඩි කෑල්ලක වෙන්නේ මේ රසදී ආලේප කරලා තියෙන යට හින්දා මෙන්න මෙතනට එනකම් විතරයි ඕක එන්නේ. ඔය පොයින්ට් එකත් නිතරම අහනවා ගණන් වලදී. හරිද? මූලාංක දෝෂයක් තියෙනවද නැද්ද කියලා අපි හොයන්නේ කොහොමද කියලා ඒක තමයි මම ඔයාලට කලින් කියලා දුන්නේ. මේ විදිහේ අර උපදමපු විදුරු පුෂ්ඨයක් මත මෙන්න මේ කියන ආධාරක පාද තුනයි ඊට පස්සේ මොකද්ද තියන්නේ? ස්ක්‍රූප් දුරයි තියලා මොකද්ද කරන්නේ? මෙන්න මේක උඩ ඉඳලා පල්ලෙහාට ගේනවනේ. මේක උඩ ඉඳලා පල්ලෙහාට ගේනවා. පල්ලෙහාට ගේන ගමන් අපි බලනවා අන්න මෙතනින් පේන ප්‍රතිබිම්බයයි මෙතනින් පේන ප්‍රතිබිම්බයයි එතකොට ප්‍රතිබිම්බය අපිට පල්ලෙහෙන් පේනවම මම කඩේදී වලින් හදන ප්‍රතිබිම්බය මේ ප්‍රතිබිම්බයයි මේ ස්ක්‍රූප්පුවේ තුඩයි කියන එකට ස්පර්ශ වෙන අවස්ථාවේදී අපි බලනවා අර මෙන්න මේ කියන ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වට පරිමාණ බිඳුවයි එකට සෙට් වෙනවද කියලා මෙන්න මෙයයි ගෑවෙද්දි මෙන්න මෙයයි ගානට සෙට් වෙනවද කියලා බලනවා. එහෙනම් මේක ගානට සෙට් වෙනවා නම් අපි කියනවා මූලාංක දෝෂයක් නැහැ කියලා. ගානට සෙට් වුනේ නැත්තම් මූලාංක දෝෂයක් තියෙනවා කියලා කියනවා. එතකොට අර මෙන්න මේ කියන්නේ ස්පර්ශ වෙනවා කියන පොයින්ට් එක තමයි වැදගත් වෙන්නේ. මේකයි ස්පර්ශ වෙන අවස්ථාවේදී මේක සම්පාත කියලා ලස්සනට කියන්න ඕනේ. හරිද? ඒක ලියන්නේ ගෝලමානයේ පාද තල වීදුරු පුෂ්ඨයක් මත තබා ස්ක්‍රූප්පුවේ තුඩත් වීදුරු පුෂ්ඨයෙන් පෙනෙන ස්ක්‍රූප්පුව තුඩෙහි ප්‍රතිබිම්බයත් එකිනෙක ස්පර්ශ වනසේ ස්ක්‍රූප්පුව සිරුමාරු කර අනුරූප පාඨාංකය ලබා ගන්න කියලා තමයි පොෂ් විදිහට ඕක ලියන්න ඕනි වල. හරිද? ඊට පස්සේ C පාර්ට් එකෙන් අපෙන් අහලා තියෙනවා ගෝලමානයේ මූලාංක දෝෂ සෙවෙන එක අනිවාර්යද? එකඟද? අනිවාර්ය නැත. එකඟද ඒක නැද්ද කියලා අපි දන්නවා අනිවාර්ය නැහැ. එහෙනම් අපි ඒකට එකඟ වෙනවා කියලා ලියන්න ඕනේ. එකඟ වේ. ඇයි අර පාඨාංග ගද්දි අපිට අර වට පරිමාණය පාවිච්චි කරලා අර උස්සන පාත් කරන සීන් එක තියෙනවා. එතකොට අර පාඨාංග දෙකේ අන්තරය ගන්න සීන් එකෙන් අර මූලාංක දෝෂයේ බලපෑම ඉවත් කළා ගෝලමානයේ පාඨාංග ගන්න පුළුවන්. අර අන්තරය කියන්නේ reading to reading 1 එක නෙමෙයි. ඒක නෙමෙයි අර ක්‍රමය 1 කියලා මෙතන යන්නේ.
ක්‍රමයක අර උඩට වට ගානක් උස්සලා ඒ උස්සපු වට ගානෙන් අර පාත් කරපු වට ගාන අඩු කරලා අන්න ඒ සීන් එකෙන් තමයි මේක ලස්සනට ගන්න. මම අර ගානේ පාට අංකي හොයන දැන් ප්‍රශ්නයක් තියෙනවනේ පල්ලේ. ඒකෙන් ඔයාලට පාට අංකය ගන්න විදිහට ලස්සනට ස්ටෙප් වලින් කියලා දෙන්න. දැනට මතක තියාගන්න මේක. හරිද? එතකොට ගෝලමානී මිනුම එහෙම තමයි ලබා ගන්නෙ. ඊට පස්සේ D පාර්ට් එකෙන් අපෙන් අහනවා අධික භාවිතයෙන් හින්දා ගෝලමානවල සිරස් පරිමාණය ලබා ගැනීම නිරවද්ද වෙන්නේ නැහැ. මේකට හේතුව මොකක්ද? හරිද? ඔතනදී වෙන්නේ බං මෙන්න මෙහෙම සිද්ධියක්. හරිද? දැන් ඔය ස්ක්‍රූප්පුව තියෙනවානේ. මේ ස්ක්‍රූප්පුව තියෙනවා මේක සෙට් වෙලා තියෙනවාම මේ ස්ක්‍රූප්පුව වන්න මොකක් වුණත් නේ. අපි දන්නවා ස්ක්‍රූප්පුවක මේ පොට ගෙවිලා යන්න පුළුවන් කාලයත් එක්ක පාවිච්චි කරද්දී ඕනිම දෙයක ගෙවෙනවනේ. එතකොට මේකත් මැෂින් එකක් වගේ නේ. ඉතින් මේකත් ගෙවෙනවා. එතකොට වෙන්නේ බං අර මෙන්න මෙහෙම තියෙනවානේ සිරස් පරිමාණය. මේක බිඳුව නම් දැන් ගාන්ට ඕක කොහොම සෙට් වෙන්නේ බෑ. ගාන්ට ඕක කොහොම සෙට් වෙන්නේ බෑ. හැබැයි ඔන්න මේ ස්ක්‍රූප්පුව තුඩ ගෙවුනට පස්සේ මොකද්ද වෙන්නේ බං? මෙන්න මේ කියන ස්ක්‍රූප්පුව තුඩ ගෙවුනට පස්සේ මේ බිඳුවත් එක්ක නිකන් අර පොඩ්ඩක් ඇල ගහනවානේ. නිකන් කොහොම මෙච්චර ඇල වෙන්නේ නැහැ. ඔය වගේ ඇල ගන්නවා. එතකොට ඇල ගැවුවම අපිට මෙන්න මේ වගේ රීඩින් එකක් මෙන්න මේ පැත්තෙන් වෙන රීඩින් එකක් තමයි සෙට් වෙන්නේ. එතකොට මම කලින් ස්ක්‍රූප්පුව තුඩ මෙහෙම තිබ්බනම් දැන් මේ පොට ගෙවිලා හින්දා මෙච්චරක් දැන් මේක නම් නිකන් බකල් ගහලා වගේ මෙච්චර මෙහෙම වෙන්නේ නැහැ මම ඔයාලට මේ තේරුම් කරන්නේ නැන්දේ. වගේ චූට්ටක් ඇද ගැහුවත් අපිට රීඩින් එක වෙනස් වෙනවා. ඒක තමයි උත්තරේ. ඊට අමතරව තව උත්තර කීපයකටම ලකුණු ලබා දීලා තිබ්බා. බිල්ල තුලින් ස්ක්‍රූප්පුව බුරුලට ගමන් කිරීම කිව්වොත් අවුලක් නැහැ. බුරුල්ලා කියන්නේ ගෙවිලා හින්දාම තමයි. එහෙම නැත්නම් වට පරිමාණය ආනත වීම කියන මේ වට පරිමාණය ආනත වෙලා තමයි මේ තියෙන්නේ. ඔය කියන උත්තර ටික ලිව්වට ඔයාලට ලකුණු හම්බෙනවා. බිල්ල ගෙවී යාම කියලා ලිව්වත් හරි. හරිද? ඊට පස්සේ අපි යනවා ඊළඟට ගෝලමානයෙන් ඔන්න වක්‍රතා ආර්ය හොයන සීන් එක තමයි තියෙන්නේ. මම ඒක ගැන ඔයාලට චුට්ටක් කියලා දීලා ඉන්න. වක්‍රතා ආර්ය සොයවීම කියන පාර්ට් එකට මුලින්ම ඉතින් මේකෙත් අපි පටන් ගන්න ස්ටාර්ට් එක දෙන්නේ කලින් වගේම මේ ආධාරක පාද තුනක් තියෙනවා. ඒ ආධාරක පාද තුනයි ස්ක්‍රූප්පුව එකම මට්ටමකට ගෙනල්ලා ඒ මට්ටමේ ඉඳලා දැන් මෙන්න මේ වගේ වක්‍රතා පෘෂ්ඨයක්. ඔයා හිතන්න මේ වක්‍රතා ආර්ය මයින්ව කියන්න බා. අපි දන්න උත්තල කාච අවතල කාච වගේ ඔය වක්‍ර හැඩයක් තියෙනවා තියෙන්නේ. අවතල කාචයක් වුණත් උත්තල කාචයක් වුණත් ඔය වක්‍ර හැඩයක් නැති. එතකොට ඔය වගේ කාචයක අර මයින් තමයි යන්නේ. එතකොට මේ කාචය හිතන්න මේ කාචයක පළුවක්. එතකොට මේකේ මෙන්න මේ කියන කාචයේ මෙන්න මේ පෘෂ්ඨයේ ඉඳලා මේ කේන්ද්‍රයට තියෙන දුරනේ අපි කියන්නේ අරය කියලා. ඔන්න ඕක හොයන්න තමයි දැන් මේ ගේමක් ගහන්නේ. එතකොට දැන් ඔයාලට හිතෙනවා නම් අර ගෝලමානයේ වක්‍රතා අරය පාවිච්චි කරන්න යූස් කරනවා. එහෙනම් ඉතින් කොහොමද බම් මෙන්න මේක අපි මයින්න මේක පාවිච්චි කරලා. ඒකම ඉන්න බෑ ගණන් හදලා තමයි කොප්පු කරන්න පුළුවන්. හරිද? ඒකට දාලා පාඩාංග ගන්න තමයි ගෝලමානය කියන උපකරණය තියෙන්නේ. ඒතුළු මේක වෙන දේ තමයි දැන් මේ තල පෘෂ්ඨයේ ඉඳලා මේ උස්සපු ගාන මෙන්න මේ පෘෂ්ඨය තමයි මම මේ කළු පෑනින් අදලා දෙන කළු කඩේලි වලින්. ඒකෙන් මෙන්න මේ ස්ක්‍රූප්පු උස්සපු ගාන තමයි මේ වක්‍රතාරයේ x කියලා අරන් තින්නේ. හරිද? එහෙනම් මේ ඉතුරුන කැලල අපි දන්නවා r/x නේ. මෙතන ඉඳලා මෙතනටම තියෙන r කියලා දුරක්. ඊට පස්සේ මෙන්න මේ චූටි කැලල මෙතන ඉඳලා තිරස් මට්ටමේ ඉඳලා උස්සපු කැලල x කියලා කියනවා. ඉතින් මෙහෙනම් මේක r/x. ඒ වගේම අපි දන්නවා මෙන්න මේ එක ආධාරක පාදයකට මෙතන ඉඳලා කේන්ද්‍රය ඉඳලා තියෙන දුර අපිට ගන්න පුළුවන් r කියලා. ඉතින් අවුලක් නැහැ. මේක r කියලා ගන්න පුළුවන්. ඉතින් මේකත් rම තමයි. ඔයා මෙහෙන් ගත්තොත් කේස් එකක් නැහැ. ඊට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ කියන ආධාරක පාදේ ඉඳන් මෙන්න මේ කියන ස්ක්‍රූප්පු තුඩට ඒ කියන්නේ කොටින්ම කිව්වොත් මෙතන ඉඳලා මෙතනට තියෙන දුර. මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර අපි හිතමු සිම්පල් a කියලා. එතකොට මෙන්න මේ සිම්පල් a ව හොයාගත්තා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ කියන ත්‍රිකෝණයේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා r හොයාගන්න. එතකොට මේ ගානේ මම දැන් කිව්වනේ පයිතගරස් දාන්න ඕනේ කියලා. දැන් ඕකේ මෙන්න මෙතන සිම්පල් a කියනවා. මෙන්න මෙතන මේ සූත්‍ර කටපාඩම් කරගෙන යන්න එපා. හේතුව මම ඉස්සරහට කියන්නම් ඔයාලට ඉස්සරහට පැහැදිලි වෙයි. මෙතන මේ සිම්පල් a කියන්නේ මොකද්ද? මම දැන් මම මෙතන ත්‍රිකෝණයක් වගේ ඇඳලා තින්නේ මොකද්ද? මේ ත්‍රිකෝණයක් වගේ ඇඳලා තින්නේ මේ ආධාරක පාද තුන. ඔයා මොකද්ද ගන්නෙ? මෙන්න මේ ආධාරක පාද තුනම සෙට් කරනවා. මේ ආධාරක පාද තුනයි මැද්දෙන් සෙට් කරන මොකද්ද? ආධාරක පාද තුනට මැද්දෙන් සෙට් කරන ස්ක්‍රූප්පු. ඔන්න ඔය සෙට් එක මොකද්ද මෙන්න මේ ගෝලමානී ඔයා සත් තියලා කොහොම සීල් එකක් ගන්නවා. මේ තද කරනවා. ඕක සුදු කඩදාසියක් මතට. ඊට පස්සේ මෙන්න මේ ඩොට් එක හිටිනවනේ බං. ඔයන්න ඔය රූපේ උඩින් බලමු හම්බෙන එක තමයි මම මේ ඇඳලා. හරිද? එතකොට මම මේ සිම්පල් L කියලා අරන් තියෙන්නේ. ඔයාලා කැමති සංකේතයක් ගන්න. හරිද? සිම්පල් L කියලා අරන් තියෙන්නේ මෙන්න මේ කියන ත්‍රිකෝණේ පාදක දිග. හරිද? එතකොට දැන් වැදගත් කාරණාව තමයි මේ L. ඒ කියන්නේ මොකද්ද මේක? මොන පාදයිද? සමපාද ත්‍රිකෝණයක්. හරිද? එතකොට මේ සමපාද ත්‍රිකෝණයේ පාද දෙකක් අතර මෙන්න මේ කියන ශීර්ෂ දෙකක් අතර දිග තමයි සිම්පල් L කියන්නේ. මෙන්න මේකෙන් එක පාදයක ඉඳලා මේ මැද තියෙන ස්ක්‍රූප්පුවනේ මේ මැද තියෙන්නේ. මේ ස්ක්‍රූප්පුවට තියෙන දුර තමයි සිම්පල් A කියලා මම අරන් තියෙන්නේ.
වැදගත් දේ තමයි මේ සිම්පල් ඒවා අපිට ඔහොම තියලා කෙලින්ම රූලකින් හරි වර්නිය කැලිපර් එකකින් හරි මොකකින් හරි මයින්න බැයිද? පුළුවන් නේ. මේ චූටි ටිකක් නේ. ඉතින් මේක අපිට ඔහොම මයින්න පුළුවන් සෙන්ටිමීටර රූල තියලා හරි කොහොම හරි මේක මයින්න පුළුවන්. ඉතින් මේක ආදේශ කරලා අපිට ගානට මෙතනට පයිතග්‍රස් ප්‍රමේයට මෙතනට දාන්න පුළුවන්. ඉතින් එහෙම එකක් තියාගෙනයි මේ අපි මෙන්න මෙහෙ රූපයක් ගැහුවේ. ඒකට හේතුව තමයි බං මෙන්න මේ සිම්පල් ඒ කියන්නේ ඉතාමත් චූටි දිගක් හින්දා මේක මනිද්දී භාගික දෝෂවල ප්‍රතිශතය බලපෑම වැඩි. ඒ හින්දා තමයි මෙහෙම ස්කෙලින්ම මේක මයින්න පුළුවන්කම තියාගෙනත් අර දෝෂ බලපෑම අඩු ගන්නව හින්දා අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා. මෙන්න මෙතන වලට ඍජුකෝණී ත්‍රිකෝණයක් පේනවනේ. මේ ඍජුකෝණී ත්‍රිකෝණය මේ සිම්පල් ඒ කියන්නේ කර්ණයනේ. ඉතින් අපි දන්නවා මේ කර්ණය පාවිච්චි කරලා මෙන්න මේ කියන පාදය අපිට ලියන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සමපාද ත්‍රිකෝණයක මෙන්න මේක කෝණයක් අංශක 60යිනේ. 62කින් බෙදුනහම මේක කෝණයක් අපිට අංශක 30යි කියලා සෙට් වෙනවා. 30 දෙගන්නදී. එතකොට මේ සිම්පල් A පාවිච්චි කරලා මෙන්න මේ කොටස ලිව්වොත් එහෙම මේ සිම්පල් L එකෙන් භාගයක් නේ බං. ඒ හින්දා L බෙදීම 2යි. අපි ලියන්න පුළුවන් A ගේ A cos θ නේ. A cos 30 සමානයි අංශක A cos 30 සමානයි L බෙදීම 2ට. ඕක අපි O level පන්තියේදී තේරුම් ගන්න. කර්ණය පාවිච්චි කරලා මෙන්න මේකේ බද්ධ පාදේ ලියන්න පුළුවන් cos අගය දාලා. A cos 30 සමාන වෙනවා L බෙදීම 2ට. හරිද? අපි දන්නවා cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට ඒ වාරයක් මූල 3 බෙදීම 2 සමානයි L බෙදීම 2. මේ දෙකට මේ දෙක කපුණාට පස්සේ අන්න සිම්පල් L අපිට එනවා. දැන් ඉතින් මොකද කරන්න තියෙන්නේ මේ සිම්පල් A ට අපි ආදේශ කරනවා මෙන්න මේ කියන සිම්පල් A ට අපි ආදේශ කරනවා L බෙදීම මූල 3. අන්න දැන් මේ සිම්පල් A ට අපි ආදේශ කරන කොහොම ඉතින් A සමාන වෙනවා L බෙදීම මූල 3ට. හරිද? දැන් මම කියන්න හදන දේ තමයි දැන් මේ සිම්පල් A ට වඩා මේ සිම්පල් L කියන දුර දිගයිනේ බං. එතකොට මොකක්ද වෙන්නේ? අපි දන්නවා පොඩි දුරක් මනිනට වඩා ලොකු දුරක් මනිද්දී යන භාගික දෝෂ ප්‍රතිශතය අඩුයි. හරිද? භාගික දෝෂය කොහොමද ලියන්නේ? අපිට භාගික දෝෂය ලියන්න පුළුවන්. භාගික දෝෂය එහෙම නැත්නම් ප්‍රතිශත භාගික එහෙම නැත්නම් ප්‍රතිශත දෝෂය ලියන්නේ කොහොමද? භාගික දෝෂය භාගික දෝෂය 100%න් අඩි කරාම තමයි ප්‍රතිශත දෝෂය එන්නේ. අපිට භාගික දෝෂය ලියනවා නම් භාගික දෝෂය ලියනවා නම් භාගික දෝෂය සමානයි දෝෂය බෙදීම පාට අංකය මේක 100%න් අඩි කරාම තමයි ප්‍රතිශත දෝෂය සෙට් වෙන්නේ. මෙතන දෝෂය කියන්නේ බං අපි දන්නවා දෝෂය කියන එක නියතයි. දෝෂය කියන්නේ අතරම කුඩාම මිනුමට. අපි දන්නවා එහෙම නැත්නම් 0.01 මිලිමීටර්. එතකොට මොකක්ද වෙන්නේ? මේ පාට අංකය වැඩි වෙන තරමට අන්න මේ සිම්පල් L දුර වැඩි වෙන තරමට මොකක්ද වෙන්නේ? භාගික දෝෂය අඩු වෙනවා. ඉතින් ඔන්න ඔය කතන්දරේ හින්දා තමයි අපි මෙන්න මේක යූස් කරන්නේ. හරිද? එතකොට දැන් ඕකෙන් මෙන්න මේ කියන ත්‍රිකෝණයට පයිතග්‍රස් දැම්මම අපි දන්නවා r වර්ගය සමානයි r × x වර්ගය දන්න සිම්පල් A වර්ගය. හරිද? ඒ සිම්පල් A වෙනුවට දානවා මෙන්න මේ L බෙදීම මූල 3. ඕකෙන් මුක්ත කරාට පස්සේ ඔයාලට මෙන්න මේ කියන සූත්‍රය ලස්සනට සෙට් වෙනවා. ඉතින් ඔයාලට කඩපාඩම් කරගන්න කියලා නෑ. හැබැයි කඩපාඩම් කරගන්න ඕනෙත් නෑ. පුළුවන් නම් කෙනෙක් ඉන්නවා නම් කඩපාඩම් කරගන්න. ඒසෙන් r සමානයි x බෙදීම 2 දන L වර්ගය බෙදීම 6x කියලා මම මෙන්න මේ කියන සූත්‍රයට අදාළව කියන්නේ මම මේ මෙතන පාවිච්චි කරපු මෙන්න මේ සංකේත වලට අදාළව තමයි මේ සූත්‍රය. ඔයා කඩපාඩම් කරගෙන මේක ගානට ලියන්න එපා. ඒ දන්නවද? මෙතන ගාන එන්න පුළුවන් මෙතනට x වෙනකොට y එන්න පුළුවන්. මේ සිම්පල් L වෙනකොට a එන්න පුළුවන්. x වෙනකොට h එන්න පුළුවන්. ඔහොම පාටලලා දෙන්න පුළුවන්. ඒ හින්දා ඕක ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ x කියන්නේ කාටද? මේ සිම්පල් L කියන්නේ කාටද කියන්නේ. x කියන්නේ කවුද? x කියන්නේ මෙන්න මේ කියන අර උඩට උස්සපු දුර. සිම්පල් L කියන්නේ මේ සමපාද ත්‍රිකෝණයේ පාද කියන එක පාදයක දිග කොච්චරද කියන එක. ඔය ටික තමයි තියෙන්නේ. එතකොට ඔන්න වක්‍රතාරයට අදාළව සියලුම කොටස් ටික මම ඔයාලට ලස්සනට තේරුම් කරලා දුන්නා. හරිද? ඊට පස්සේ අපි යමු ඊළඟට අහලා තියෙන ගාන මොකක්ද කියලා බලන්න. ඊයේ පළවෙනි පාඩ එකෙන් අපි අහනවා මෙන්න මේ වක්‍රතාරයේ මයින්න අපි ගෝලමානයෙන් ගන්න පාඩ අංකය මොකක්ද? අපි දන්නවා අපි ගන්න එකම එක පාඩ අංකයයි. මේ r වත් r නේ x වත් එහෙම මේ සිම්පල් L වත් මුකුත් නෙමෙයි. අපි ගන්න මේ සිම්පල් x වලින් මෙන්න මුව විතරයි අපි ගෝලමානය යූස් උනේ මෙතන විතරයි. ඒකට අපි ලියන්න පුළුවන් මෙන්න මේ කියන ආධාරක පාද හා ස්ක්‍රූප්පු තුඩ අතර කියන්නේ මෙන්න මේ කියන තලයේ ඉඳලා ආධාරක පාද හා ස්ක්‍රූප්පු තුඩෙහි තලයේ සිට මෙන්න මේ වක්‍රතාරයේ පෘෂ්ඨයට ඇති දුර. මොනක තමයි අපි ගෝලමානයෙන් පාවිච්චි කරලා ගන්න මෙනුම. එතකොට මෙන්න මේ කියන ගෝලමානයේ පාද දෙකක් අතර ඊළඟට අපෙන් අහලා මේ ගෝලමානයේ මෙන්න මේ පාද දෙකක් අතර මේ සිම්පල් L මයින්නෝඩ ගන්න පුළුවන්. කවද? මීටර් කෝදුවක් හරි වර්නියර් කැලිපරේ පාවිච්චි කරලා හරි මේක ගන්න පුළුවන්. වර්නියර් කැලිපරේත් අභ්‍යන්තර හණු තමයි මේකට අපි වැඩියෙන්ම යූස් කරන්නේ. හරිද? ඊට පස්සේ අපෙන් ඔන්න මෙන්න මේ කියන පිහිරුම් දෙකක් දීලා අපෙන් අහනවා මෙන්න මේ සිම්පල් h කියාගේ හෙවීමට අදාළ පාඩංග දෙකක් තියෙනවා. එතකොට මේක ඇත්තටම අපිට ක්‍රමය දෙක පාවිච්චි කරලානේ කරන්නේ. මේක අර උඩට උස්සන වට ගානක් එහෙම දීලා නැති ඉතින් රීඩින් 2 එකකින් රීඩින් 1 එක අඩු කරලා තමයි ගන්නෙ. එතකොට මෙතන R1 එක රීඩින් 1 එක
ගත්තොත් එහෙම ඔයාලට පේනවා මම මුලින්ම කියලා ඉන්නම් ගෝලමානයෙන් පාඨාංග ගන්න ස්ටෙප් ටික. ගෝලමානයේ පාඨාංග ගන්න ස්ටෙප් ටික ගත්තොත් එහෙම දැන් ඔන්න ඔහම තියෙනවානේ. මෙතන බිඳුව තියෙනවා. මෙතන ඔන්න අපි හිතමු මෙතන බිඳුව කියලා. මූලාංක දෝෂයක් නැති එකක් ගත්තොත් එහෙම මුලින්ම අපි බලනවා මේකේ කුඩාම මිනුම. ඔන්න ලියා ගන්න. ගෝලමානයෙන් පාඨාංගයක් ලබා ගැනීමේදී ස්ටෙප් ටික හරිද? වැදගත් මේක. මුලින්ම අපි කුඩාම මිනුම හොයාගත්තා. කුඩාම මිනුම හොයාගත්තට පස්සේ මම මුලින්ම කරන්නේ මොකක්ද? දැන් ඔයා හිතන්න මේක උඩට ඉස්සුවා කියලා. ඔන්න බිඳුවේ ලකුණ. ඔන්න ඔයා මේක ඉස්සුවට පස්සේ ඔන්න මෙතන 40 වගේ සෙට් වෙනවා කියලා. ඒක ඔයා මොකද්ද කරන්න ඕනේ? මුලින්ම මෙන්න මෙතන මෙන්න මේ උඩට ඉස්සුවට පස්සේ හරි උඩට යටට පාත් කරාට පස්සේ හරි එතකොට අද ගැඹුරමයි වගේ සීන් එකකද මේ යටට පාත් කරන්න වෙනවනේ. එතකොට මේක මම උඩට ඉස්සෙන සීන් එක ගැන කතා කරන්නේ. ඔයා මුලින්ම කරන්න ඕනි. මෙන්න මේ කුඩා මිනුම් හොයාගත්තා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රධාන පරිමාණයෙන් කියව ගන්න පුළුවන් මෙන්න මේ. කියන්නේ මේ වෘත්තාකාර පරිමාණය සමග එකිනෙකට ස්පර්ශ වෙලා තියෙන මෙන්න මේ කියන එකිනෙකට සමපාත වෙලා තියෙන ප්‍රධාන පරිමාණයේ පාඨාංගය ගන්නවා. කුඩා මිනුම ගත්තා. ප්‍රධාන පරිමාණයේ පාඨාංගය ගත්තා. ඊට පස්සේ මෙන්න මේ වට පරිමාණය රවුම් ගාන කියව ගත්තා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මෙන්න මේ කියන හිතන්න මෙතන දැන් 1යි 2යිනේ. මෙන්න මේ කියන ප්‍රධාන පරිමාණයේ පාඨාංගයට ඔයා එකතු කරනවා මෙන්න මේ වට පරිමාණයේ අගය ගුණ කරනවා කුඩාම මිනුමෙන්. එතකොට ඔයාලට සෙට් වෙනවා මේකේ පාඨාංගය කීයක් කියලා? 2.4යි කියලා. මිලිමීටර්ස් 2.4 මිලිමීටර්ස් කියලා සෙට් වෙනවා. මේ මම මේ ගානට උත්තරේ මේ හැදුවේ. මේ ඔයාලට කියලා දුන්නා කොහොමද ගෝලමානයකින් අපි පාඨාංගයේ මයිනස් ස්ටෙප් ටික තමයි මේ කියලා දුන්නේ. හරිද? කුඩා මිනුම හෙව්වා. ප්‍රධාන පරිමාණය අගයත් එක්ක මෙන්න මේ වට පරිමාණය සමපාත වෙලා තියෙන අගය කියව ගත්තා. මෙන්න මේ කියන 40 ඊට පස්සේ මෙන්න මේ කියන 0.01කින් ගුණ කළා. මොකද්ද කරගත්තේ? එක එකට එකතු කරා. සරලව ඔය තමයි සාරාංශය. එතකොට මේකෙත් ගද්දී මුලින්ම අර 46 ලකුණනේ සම්පාත වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට පළවෙනි රීඩින් 1 එක සෙට් වෙනවා 46. දැන් මෙතන ඉතින් අර බිඳුවටමනේ කොහොමත් ප්‍රධාන පරිමාණයේ බිඳුව දෙන්නේ මෙතන 46 තියෙන්නේ. එතකොට මේ මෙන්න මේ වට පරිමාණයත් එක්ක ඒක රේඛියව තියෙන බිඳුවනේ බං. ඒ හින්දා බිඳුවට තමයි එකතු කරන්න වෙන්නේ. මෙතනින් සෙට් වෙනවා 46. අපිට සෙට් වෙනවා කොහොමත් 0.01යි කියලා. එතකොට මෙතනින් සෙට් වෙනවා 0.46 මිලිමීටර්ස් කියලා. ඊට පස්සේ රීඩින් 2 එක බලමු. රීඩින් 2 එකේදී මේක දැන් පොයින්ට් බුක් එකේ දාගත්තා මදි. පොයින්ට් බුක් එකේ දාගත්තා දන්නේ නැති කෙනෙක් ඉන්නවා. ස්ටෙප් 3 ලියාගත්තා. මෙතනින් අපි ගත්තොත් 1 2 3 4 5 5 තමයි අන්තිමටම කියවන්න පුළුවන් අගේ. ප්‍රධාන පරිමාණයෙන් 5 වගේ සෙට් වෙනවා. 5ට එකතු කරන්න වෙනවා. අන්න කියව ගන්න පුළුවන් අගේ වට පරිමාණයෙන් නම් 21. 21 ගුණ කරා 0.01න්. එතකොට සෙට් වෙනවා 5.2 මිලිමීටර්ස් වගේ. දැන් ඉතින් මම මොකද කරන්න ඕනි? මෙන්න මේ කියන R2 එකෙන් R1 අඩු කරන්න තමයි තියෙන්නේ. ඇත්තම රීඩින් එක ගන්න අපි R සමානයි R2 ඍණ R1 නේ. අන්තිම රීඩින් එකෙන් පළවෙනි රීඩින් එක අඩු කරනවා. 5.2 එකෙන් 0.46ක් අඩු වෙනවා. 5.2 එකෙන් අඩු කරනවා 0.46ක්. ඒතරවල සෙට් වෙයි මෙතන 5යි. ඊට පස්සේ මෙතන 7යි 4.75යි. 4.75යි මිලිමීටර්ස් කියලා වට ලස්සනට උත්තරේ සෙට් වෙනවා. ඉතින් ඕක තමයි 4.75 තමයි අතර මෙතනින් සෙට් වෙන උත්තරේ. හරිද? මම හිතනවා ගෝලමානය සම්බන්ධ සම්පූර්ණ අවබෝධයක් වට ලැබෙයි කියලා මේ ගන්න. හරිද? ඒ වගේම චූටි අන්තිමට කාරණාව මතක් කරන් තියෙනවා මේ බිඳුවේ ලකුණ මෙන්න මේ මෙතනින් ගත්තොත් ඔය හිතන්න මෙතනින් ඔයාලට සෙට් වෙනවා 1 මෙතනින් සෙට් වෙනවා 50 වගේ. මෙතනින් අපි 45 වගේ සෙට් වෙනවා කියලා හිතමු. එතකොට බං අර කලින් කරා වගේ හරියන්නේ නැහැ. මෙතන රීඩින් එක ගද්දී දැන් මෙතන රීඩින් එක ගන්න කොහොමද නෝමල් විදිහට ගන්නවා නම් කුඩා මිනුම තියෙනවා. ඊට පස්සේ මේ මෙන්න මෙතනින් අපිට කියවන්න පුළුවන් 1 ධන මෙතන 45නේ. 45 වාරයක් 0.01. කොහොම ගත්තොත් මේක වැරදි බං. ඇයි? මෙන්න මෙතන 45 කියලා හරියන්නේ නැහැ. ඔය ප්‍රධාන වට පරිමාණයේ කොටස් කීයක්ද මුළු කොටස් ගානෙන් මෙන්න මේ 45 අඩු කරලා තමයි ගන්න. උදාහරණයක් විදිහට 1 ධන 100 ඍණ 45 වාරයක් 0.01 කියලා තමයි. මෙන්න 100 ඍණ 45 45 කියන්නේ 55යි. ඉතින් එහෙම තමයි ගන්න වෙන්නේ. එහෙම තමයි මේක අර මෙන්න මේ බිඳුවේ ලකුණට වඩා පල්ලෙහෙන් මෙන්න මේක පිළිලා තිනවා නම් අර මුළු කොටස් ගානේ මෙතන කොටස් 50ක් තිබ්බනම් 50න් 45 තමයි අඩුයි. එතකොට ඒක ගානේ දීලා තියෙන දත්තත් එක්ක බලන්න කොහොම තමයි එතකොට මේක යටින් තිබ්බත් කරන්නේ. ඊට පස්සේ අපි යමු දෙවෙනි ස්ට්‍රක්චර් ටෙස්ට් එකකට. ඒකත් ලස්සන කොටසක් තමයි තියෙන්නේ. මේ වගේම අපි සම්පූර්ණ තියරිය හොඳට කියලා දීලා අපි යමු ප්‍රශ්න වලට වහින්න.